හායි යාළුවනේ, ඔන්න අද රැට අපි කන්න හදන්නේ කොත්තු සමගින් ෆ්‍රයිඩ් චිකන්. මුලින්ම චිකන් ටික සෝදලා අරගෙන ඔන්න ඔය විදිහට පොඩ්ඩක් කපා ගන්න ඕනේ. එතකොට තමයි හොඳට අමුද්‍රව්‍ය ඒක ඇතුළට යන්නේ. ඊට පස්සේ කපාගෙන ඉවරුනහම මේකට අපි ඇඩ් කරනවා paprika, sweet paprika කුඩු ටිකක්, chili powder, ඊට පස්සේ අපි ඇඩ් කරනවා black pepper, ඊට පස්සේ අපි මේකට ඇඩ් කරනවා salt. ඕගොල්ලන්ගේ රස අනුව දාගන්න පුළුවන්. තව මේකට ඇඩ් කරනවා turmeric powder ටිකක්. ඊට පස්සේ මේකට අපි ඇඩ් කරනවා යාළුවනේ විනාගිරි පොඩ්ඩක්. ඒකත් එක්කම මම මේකට ආයෙ ඇඩ් කරා සෝයා සෝස් ටිකකුත්. එතකොට මේකේ අමුතු රසයක් එනවා. හරිම රසයි. එතකොට මේ ටික හොඳට ඊට පස්සේ අනලා මේ අන්තිමට අපි ඇඩ් කරන්නේ රෝස්මරි. ඊට මේක හොඳට අනලා යාළුවනේ පැත්තකින් තියන විනාඩි 15ක් විතර හොඳට මැටිනේට් වෙන්න. හරි, ඊට පස්සේ අපි බලමු අපි කොත්තුවට ගන්නෙ මොනවද කියලා. මෙතන ලීක්ස් තියෙනවා, ලුණු. මේ මං කපා ගන්නේ අවු මිරිස් කරලක් විතර. වැඩි සැර කන්න කැමති නෑ අපේ හස්බන්ඩ්. ඒකින්ද පොඩි එක කරලක් විතරක් ගත්තා. ඊට පස්සේ මම බෝංචි ටිකක් ඇඩ් කරා. දැන් කැරට් ටිකක් කපාගෙන කැරට් අර එකමාරක් වගේ තමයි මම මේකට ගති ටිකක් වැඩිපුර කැරට් ගත්තා. කැරට් ඊට පස්සේ මේ ගෝවා කපාගත්ත විදිය. ඊට පස්සේ මම ගත්තේ බීලුණු ගෙඩියක ප්‍රමාණයක් අරගෙන කපා ගත්තා. ගෙඩියම මේකට දැම්මා. දැන් සුදු ලුණු ටිකකුත් පොඩියට කපාගෙන තලාගෙන තමයි මම මේක කපා ගත්තේ. මේ මං චිකන් එක මැටිනේට් වුණාට පස්සේ මේ එයා ෆ්‍රයර් එකට දාන්න කලින් මම පොඩි පේපර් මේකක් ගත්තා. ඒකට තාල තමයි මම මේ විදියට මේකට තින් චිකන් ටික දාගෙන අපි එයා ෆ්‍රයර් එකට දාගන්නයි හදන්නේ. මම මේක ඉතුරු වෙලා තිබ්බ ස්ම ටිකත් මෙහෙම මේක චිකන් උඩටම හලාගත්තා. එතකොට තව ටිකක් ඒකේ රස හිටින නිසා දැන් මම එයා ෆ්‍රයර් එකට මේක මෙහෙම දාගෙන ඉවර වෙලා අංශක සෙල්සියස් අංශක 180කට විනාඩි 20ක් මේක එයා ෆ්‍රයර් එකේ තිබ්බහම මේ අපිට චිකන් සිලෙක්ට් කරලා තිබ්බහම මේක හරියට මේ ෆ්‍රයි වෙනවා. ඊට පස්සේ බිත්තර දෙකකුත් මම අරගත්තා. මේ